මේ වෙනකොට අපි හැමෝම ගාව ස්මාර්ට්ෆෝන් එකක් තියෙනවනේ. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ ස්මාර්ට්ෆෝන් එකකින් වෙන්නේ නැති කියලා මම හිතනවා. හැබැයි ඔයාලා ගාව ස්මාර්ට්ෆෝන් එකක් තිබුණාට හදිස්සියට මෙන්න මේ වගේ පොඩි ෆීචර් ෆෝන් එකකුත් ළඟ තියෙන්න ඕන. ඉතින් ඔයා ගාව තියෙන්න ඕන දෙවෙනි ෆෝන් එක තමයි මම ඔයාලට පෙන්නන්නේ. දෙවෙනි ෆෝන් එක විදියට ඔයාලා තියාගන්න ඕනම ෆෝන් එකක් තමයි මේක. ඔන්න ගන්දර මාස්ටර් වෙතින් ඔයාලට මිලදී ගන්න පුළුවන් මේ ෆෝන් එක. මේකේ තියෙන විශේෂාංග ටික මම පොඩ්ඩක් සරලව කියලා දෙන්නම්. ඉතින් මේකේ සාමාන්‍ය ඩිජිටල් කැමරාවක් තියෙන ෆෝන් එකක්. ලොකු ෆොටෝ ගන්න බෑ. මේකෙන් අපි ප්‍රධානම බලාපොරොත්තු වෙන්නේ බෑකප් එකක් විදියට තියාගන්න. ෆෝන් එකේ අපේ බැටරි ටක් ගාලා ඩ්‍රොප් වෙනවා නම් මේකෙන් අපිට අපේ අනිත් අයත් එක්ක සම්බන්ධතාවය තියාගන්න පුළුවන් විදියට බෑකප් එක තියාගන්න තමයි මේ ෆෝන් එක අපි පාවිච්චි කරන්නේ. මේකේ ෆෝන් එකේ තියෙන විශේෂත්වය විදියට මම දකිනවා මේ උඩ බටන් එක දිහා බලන්න ඔයා. මේ බටන් එකේ උඩින් ආවරණයක් තියෙනවා. ඒ නිසා මේකේ අංක මැකෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඒ වගේම මේකේ ඩිජිටල් කැමරාවක් තියෙන සාමාන්‍ය ඩිජිටල් කැමරාවක් 3.5 mm hand free port එකක් තියෙනවා. මේක මයික්‍රෝ චාර්ජර් එකකින් තමයි charge කරන්න තියෙන්නේ. මයික්‍රෝ port එකක් තියෙන නිසා මයික්‍රෝ port එකට support කරන charger එකකින් තමයි charge කරන්න තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ බටන් එක තියෙනවා side button එකක්. මේක පැත්තෙන් තියෙන ටෝච් එක. අපි ෆෝන් එක ඔන් කර කර ඉන්න ඕනේ. මේක බටන් එක ඉස්සරහට කරපු ගමන් මේ ටෝච් එක දැල් වෙනවා. ඉතින් මේක හොඳ පවර්ෆුල් ටෝච් එකක්. සාමාන්‍ය ෆෝන් එකට වැඩිය ලොකු පව එකක් නැහැ. සාමාන්‍යයෙන් මේ ගානට යන ෆෝන් එක තියෙන පව එක තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එක ඔයා ගන්නව නම් මිලදී ගන්නව නම් ඔයාට හම්බ වෙනවා මිලි ඇම්පියර් 1000ක බැටරියක්. Nokia බැටරියම තමයි මේක මිලි ඇම්පියර් 1000ක බැටරියක්. ඒ වගේම මේකට අපි මිලදී ගන්නකොට charger එකකුත් ලැබෙනවා. ඉතින් ඔයා ලංකාවේ කොතනක හිටියත් ඔයාගේ ගෙදරට මේ ෆෝන් එක ගෙන්න ගන්න පුළුවන්. මේ ෆෝන් එක ඔයාලට ලැබෙන්නේ මෙන්න මේ වගේ සීල් පැක් එකත් එක්ක අවුරුද්දක නිෂ්පාදකයාගේ වගකීමත් එක්ක තමයි මේ ෆෝන් එක ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගන්දර මාස්ටර් විදිහින් ඔයාලට මිලදී ගන්න කැමති නම් අපේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒ වගේම මේ ෆෝන් එකේ මිලත් මං කියන්නම්. මේ ෆෝන් එක විකිණීම නියමිත කළ තියෙන රුපියල් 3600ක මිලකට. රුපියල් 3600කට තමයි මේක විකිණියොන්න අපි හිතන්නේ. ඉතින් ඔයාලා මිලදී ගන්න කැමති නම් ඔයාලා අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලා මිලදී ගන්න කැමති නම් අපිට ඇමතුමක් ලබා දෙන්න. ඉතින් අපි ඔයාලගේ ගෙදරටම මේක ලැබෙන විදිහට සලස්වන්නම්. ඒ වගේම යාළුවනේ අපේ මේ වීඩියෝ එකේ මම යටින් දාලා තියෙනවා කමෙන්ට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලට දාලා තියෙන අපේ WhatsApp group එකේ link එක ඒකට එකතු වෙන්න. එතනදී ඔයාලට විශේෂ වට්ටම් සහිතව මේ ෆෝන් එක මිලදී ගන්න හැකියාවක් ලැබෙනවා. ඒ වගේම මේ ගැන දන්නේ නැති වගේ යාළුවෝ හැමෝටම මේ විස්තරය කියන්න. ඉතින් ඔයාලට ඔයාගේ යාළුවට අවශ්‍ය කෙනෙක් යාළුවෙකුට මේ ෆෝන් එක අවශ්‍ය නම් එයාලටත් මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන්. මේ ෆෝන් එක ඔයා මීට කලින් පාවිච්චි කරලා තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔයාගේ යාළුවෙක් මේ ෆෝන් එක පාවිච්චි කරලා තියෙනවා නම් ඒ ෆෝන් එකේ හොඳ නරකත් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් මම ඉක්මනටම හමු වෙන්නම්. ජය වේවා.